ඒකී ආණ්ඩු ක්‍රමයක මොකද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ ඒකී ආණ්ඩු ක්‍රමයක? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පූර්ණ බලය කාට ලබා දෙනවද? මධ්‍යම ආණ්ඩුවට ලබා දෙනවා. සංධීය ආණ්ඩු ක්‍රමයක මොකද්ද පුතේ? සංධීය ආණ්ඩු ක්‍රමයක මොකද්ද කරන්නේ පුතේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටක් පාලනය කරන උතියලකම බලය මොකද්ද? ස්වාධිපත්‍ය බලය. මෙන්න මේ ස්වාධිපත්‍ය බලය පුතා තනි මධ්‍යම ආණ්ඩුවටත් මොන ආණ්ඩුවටද පුතේ? තනි මධ්‍යම ආණ්ඩුවටත් ඒ වගේම පුතේ තවත් මොනවාද පුතේ? ප්‍රාන්ත ආණ්ඩුවලටත් ප්‍රාන්ත ආණ්ඩුවලටත් පුතේ බෙදලා දෙනවා. මම මේක කතාව තේරුණාද? now හොඳට තේරුම් ගන්න. මොකද්ද පුතේ? ඒකීය ආණ්ඩු ක්‍රමයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය සම්පූර්ණයෙන්ම කාට ලබා දෙනවද? මධ්‍යම ආණ්ඩුවට ලබා දෙනවා. හැබැයි සංධීය ආණ්ඩු ක්‍රමයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධිපත්‍ය බලය පුතේ මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාන්ත ආණ්ඩුවලටත් ලබා දෙනවා. තේරුණාද? එහෙනම් හොඳට තේරුම් ගන්න පුතා. ඒකීය ආණ්ඩු ක්‍රමයක කොයිම අවස්ථාවකවත් ස්වාධිපත්‍ය බලය බෙදෙනවද? නෑ. ස්වාධිපත්‍ය බලය සම්පූර්ණයෙන්ම කාටද පුතේ? මධ්‍යම ආණ්ඩුවට හිමි වෙයි. හැබැයි පුතා හොඳට බලන්න. සංධීය ආණ්ඩු ක්‍රමයක ස්වාධිපත්‍ය බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුවලටත් ලබලා දීලා තියෙනවා. එනමුත් මේ ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදලා ගිහිල්ලා නැද්ද? බෙදලා ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? කොහොමද පුතා සංධීය ආණ්ඩු ක්‍රමය පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරන කේ.සී. වියර්. කවුද පුතා මේ නිර්වචනය ඉදිරිපත් කරන්නේ? කේ.සී. වියර්. එයා කියන්නේ මොකක්ද? තම තමන්ගේ බල ශේෂ්ත්‍රවල ස්වාධීනව ක්‍රියා කරන නමුත් සමහර කරුණු සම්බන්ධයෙන් එක්සත්ව ක්‍රියා කිරීමට මඟ පාදන උපාය මාර්ග සහිත ආණ්ඩු ක්‍රමය මොකද්ද පුතා? සංධීය ආණ්ඩු ක්‍රමයයි. පුතා හොඳට තේරුම් ගන්න. ඇත්තද මේ කියන කතාව? පුතේ සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රාන්ත ආණ්ඩු තම තමන්ගේ බලශේෂ්ත්‍රවල ස්වාධීන නැද්ද? ස්වාධීනයි. ප්‍රාන්ත ආණ්ඩුවකට තවත් ප්‍රාන්ත ආණ්ඩුවකට බලපෑම් කරන්න පුළුවන්ද? බෑ. ප්‍රාන්ත ආණ්ඩුවට මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්ද? බෑ. එයාලා ස්වාධීන ඒකක. මම මේක කතා තේරුණාද? හැබැයි පුතේ මොකද්ද? සමහර කරුණු සම්බන්ධයෙන් මොනවා වෙන්නද මේ සමහර කරුණු? හිතන්න පුතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා කියලා නේද? මුළු රටේම සමස්ත රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. තේරුණාද? අන්න ඒ වගේ සමහර කරුණු සම්බන්ධයෙන් එක්සත්ව ක්‍රියා කිරීමට මඟ පාදන උපාය මාර්ග සහිත ආණ්ඩු ක්‍රමය මොකක්ද පුතා? සංධීය ආණ්ඩු ක්‍රමය. මම මේකට කතාව තේරුණාද? මොකද පුතා මම මේ කියන්න උත්සාහ කරන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක පුතාලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මධ්‍යම ආණ්ඩුවටයි ප්‍රාන්ත ආණ්ඩුවලටයි බලය බෙදලා දීලා තියෙනවා. තේරුණාද? හැබැයි පුතේ මේ බලය බෙදලා දීලා තියෙන නිසාම මධ්‍යම ආණ්ඩුවටත් යම්කිසි ස්වාධීනත්වයක් හිමි වෙනවා, ප්‍රාන්ත ආණ්ඩුවටත් යම්කිසි ස්වාධීනත්වයක් හිමි වෙනවා. කොයි වෙලාවකවත් පුතේ මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුව යටපත් කරන්න පුළුවන්ද? බෑ. ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුව යටපත් කරන්න පුළුවන්ද? බෑ. ප්‍රාන්ත ආණ්ඩුවකට තවත් ප්‍රාන්ත ආණ්ඩුවක් යටපත් කරන්න පුළුවන්ද? බෑ පුතේ. මේ ඔක්කොම ඒකක තනි තනි ස්වාධීනත්වයන් වලට උරුමකම් කියනවා. තේරුණාද? ඒක තමයි පුතේ කියන්නේ. තම තමන්ගේ බලශේෂ්ත්‍රවල ස්වාධීනව ක්‍රියා කරන තමන්ගේ ප්‍රාන්තය තුල ස්වාධීනයි. එතනද මම මේ කියන කතාව. හැබැයි සමහර කරුණු සම්බන්ධයෙන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එක්සත්ව ක්‍රියා කිරීමට උපාය මාර්ගයක් තියෙනවලු. ඒ කියන්නේ මුදේ හිතන්නකෝ සමස්ත රටටම මහ ලොකු තර්ජනයක් ඇති වෙනවා නම් අන්න ඒ අවස්ථාවලදී මුදේ මේ ප්‍රාන්ත ආණ්ඩු වලට එකතු වෙලා එක්සත්ව ක්‍රියා කරන්න පුළුවන්. අන්න ඒ ආණ්ඩු ක්‍රමයට කේ.සී. වියර් කියන්නේ මොකක් කියලාද පුතේ? සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා. එහෙනම් සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා තේරුණාද? හරි. පුතේ තේරුම් ගන්න. මෙන්න මේ සංධීය ආණ්ඩු ක්‍රමයක මගේ පුතාලා ප්‍රධාන මට්ටම් දෙකක් තියෙනවා. මට්ටම් කීයක්ද පුතේ? දෙකක්. එකක් තමයි මධ්‍යම ආණ්ඩුව, අනිත් එක තමයි ප්‍රාන්ත ආණ්ඩුව. සංධීය ආණ්ඩුවක තියෙන මට්ටම් දෙක මොකක්ද පුතේ? මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව. පුතේ මෙන්න මේ මට්ටම් දෙකකින් එක මට්ටමකටවත් අනිත් මට්ටම අභිබවා යන්න පුළුවන්ද? බෑ පුතේ. ඒ නිසාම ප්‍රාන්තවල ස්වාධීනත්වය ආරක්ෂා වෙනවද නැද්ද? ආරක්ෂා වෙනවා. මම මේක දෙක තව තේරුණාද? එහෙනම් හොඳට තේරුම් ගන්න. සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද පුතා? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම රටේ මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාන්ත ආණ්ඩුවටත් බලය ලබා දෙන ආණ්ඩු ක්‍රමයකට
තේරුණාද? හරි. පොතේ ඇයි මේ සංධීය ආණ්ඩු ක්‍රමයක් හදාගන්නේ කියලා කතා කරද්දී ඇයි මිනිස්සු සංධීය වෙන්නේ? ඇයි එක මධ්‍යම ආණ්ඩුවකින් පාලනය කරන්න බැරි කියලා කතා කරන්නේ? විශේෂයෙන්ම සංධීය ආණ්ඩු ක්‍රමය හදාගන්න ප්‍රධාන හේතුවක් වෙන මොකද්ද? ප්‍රාදේශීය විවිධත්වය. මොන විවිධත්වයද? ප්‍රාදේශීය විවිධත්වය. පුතා උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් අපේ ලංකාව ගත්තම පුතේ අපේ ලංකාවේ යාපනයේ පැත්තට වෙද්දී සම්පූර්ණ වෙනස් නේද? දකුණු පැත්තට වෙද්දී තියෙන තත්ත්වයට වඩා උතුරයි දකුණයි යම් කිසි ආකාරයක කල්ෂයක වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවද පුතේ? සංස්කෘතියේ වෙනසක් තියෙනවා. තේරුණාද? ඒ සංස්කෘතියේ වෙනස නිසාම ඒකීයව අපේ ලංකාව පාලනය කරන එක පොඩ්ඩක් අමාරු නැද්ද? අමාරුයි. මධ්‍යම ආණ්ඩුව වැරදිලා හරි කොහෙද? මේ උතුරු පැත්තට වැඩියෙන් දීමනාවක් දුන්නොත් දකුණු පැත්තේ කෑ ගහනවා. ඇයි උතුරට වැඩියෙන් සලකන්නේ? තේරුණාද මම මේ කතාව? ඔයාලා දැකලා නැද්ද ආණ්ඩුවේම තරජන ඇති වෙනවා කෑ ගහනවා ඔයාලා දැකලා ඇති නේද? හැබැයි පුතා දැන් මෙන්න මේ වගේ සංධීය ආණ්ඩු ක්‍රමයක මධ්‍යම ආණ්ඩුව දෙන්න යනවද මේ උතුරට වෙනම මොනවා හරි? නෑ ලංකාව සංධීය වුණා නම් පුතේ උතුරු කියන සංධීය ආණ්ඩුව කියන බල ප්‍රදේශය තුල ස්වාධීනයි. දකුණු කියන සංධීය ක්‍රමය සංධීය ආණ්ඩුව තුල ස්වාධීනයි. මම මේකට කතාව තේරුණාද? ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. තේරුණාද මම මේකට කතාව? එහෙනම් අපි හොඳට තේරුම් ගන්න සංධීය ආණ්ඩු ක්‍රමයක් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මොකද්ද පුතේ? භූගෝලීය වශයෙන් තියෙන ප්‍රාදේශීය විවිධත්වය. තේරුණාද? ඒ ප්‍රාදේශීය විවිධත්වය අනුව ඒ විවිධත්වයේ තියෙන එක එක කොටස් එකිනෙක කලාප වලට බෙදලා සංධීය ආණ්ඩු ක්‍රමයක් හදා ගන්නවා. තේරුණාද මම මේකට කතාව? හැබැයි ප්‍රාදේශීය විවිධත්වය අනුව මෙයාලා බෙදුනට මෙයාලා තුල මොකක් තියෙනවද පුතේ? එක රටක් කියන එක්සත්භාවය තියෙනවා. දැන් ඔයාලා තුල කොයි වෙලාවක ඔයාලා කොහෙන්ද හරි අහලා තියෙනවද පුතේ? ඉන්දියාවේ ඉන්දියානු ජාතිකයෙක් කියලා කියන්නේ නැතුව වෙන ප්‍රාන්තයක් ගැන කියනවා. අහලා තියෙනවද? නෑ පුතේ. තමිල්නාඩු ජාතිකයෙක් කියලා ඔයාලා කියනවා අහලා තියෙනවද? තමිල්නාඩු ජාතිකයෙක් කියනවා අහලා තියෙනවද ඔයාලා? නෑ. එයාලා කියන පුතේ මම ඉන්දියානුවෙක් කියලා. එහෙම නෙවෙයිද කියන පුතේ? ඉන්දියානුවෙක්. එහෙනම් පුතේ සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රාදේශීය වශයෙන් විවිධතා තිබුණාට එතකොට මම මේ කතාව විවිධ ප්‍රදේශවල අනුව විවිධතා තිබ්බට දැන් තමිල්නාඩුවේ කතා කරන්නේ පුතේ මොන භාෂාවද? දෙමළ භාෂාව. දිල්ලිය පැත්තේ යදි මොන භාෂාවද කතා කරන්නේ? හින්දි භාෂාව. මම මේ කියන කතාව තේරුණාද? භාෂා විවිධත්වය, සංස්කෘතික විවිධත්වය තිබ්බට පුතා එයාලා එක්සත්ද නැද්ද? එක්සත්. තේරුණාද මම මේ කතාව? දැන් පුතේ සමහර වෙලාවට ලංකාව දැන් ඒකීය වුණත් අපි කියනවානේ ඕක යාපනයේ දෙමළෙක් කියලා කියනවද නැද්ද? කියනවා. ඒතර අපේ ලංකාව සමහර වෙලාවට එක්සත් නෑ. මම මේ කියන කතාව තේරුණාද? නම් හොඳට තේරුම් ගන්න. සංධීය ආණ්ඩු ක්‍රමයක් බිහි වෙන්න ප්‍රධාන පදනමට ප්‍රධාන දේවල් දෙකක්යි කියනවා. එකක් මොකද පුතේ? එක්සත්කම. අනිත් එක මොකද පුතේ? ප්‍රාදේශීය විවිධතා. තේරුණාද? නම් ප්‍රාදේශීය විවිධතා තියන අය එකට එක්සත් වෙලා පුතේ මොකක් හදා ගන්නවද? සංධීය ආණ්ඩු ක්‍රමයක් හදා ගන්නවා. මේ කිව්ව කතාව මේ කිව්ව කරුණ තේරුණාද? තේරුණාද? අර ළමයි මාසිට අමාරුද? නෑ සිතාරම් මේ පශින මොකද වෙලා තියෙන්නේ? යන්නේ නිදිමතුලුද? හරි. ඔයා ඉන්නේ එයා ළඟ පවන්. චතුරස් පවන් ගහනවාද මම සිතාරට ගහන්න කියන්නේ? නෑ. නෑ සර් මට ගහන්න දෙන්න පවන් අන්න. හරි මෙතනදී තේරුණාද? හරි. එහෙනම් මේ අහන්න. මොකද්ද තේරෙන්න ඕනි කාරණා මෙතන? සරල දෙයක් තේරෙන්න ඕනේ පුතා. මොකද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මොකද පුතා කියන බල මාත් එකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාන්ත ආණ්ඩුවටත් ස්වාධිපති බලය බෙදලා දීලා තියෙනවා නම් අපි ඒකට කියනවා මොන ආණ්ඩු ක්‍රමයක්ද? සංධීය ආණ්ඩු ක්‍රමයක්. මොකද මගේ පුතාලා සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාන්ත ආණ්ඩුවලටත් ස්වාධිපත්‍ය බලය බෙදලා දීලා තියෙනවා නම් අපි ඒවට කියනවා මොකක්ද කියලාද? සංධීය ආණ්ඩු ක්‍රමයක්. එහෙනම් සංධීය ආණ්ඩු ක්‍රමයේ මූලික හැදින්වීම තේරුණාද?